වර්තමාන පාලන තන්ත්‍රය තුල දැන් ඔබ ඔය කියන විදිහට දේශපාලන මතයක් දැරීම මිය යාමට හේතුවක්ද කියන ප්‍රශ්න මිනිස්සුන්ට තියෙන්න පුළුවන් ඉතිහාසය තුල. සමහර විට ඔය කියන අවධියේදී දේශපාලන සක්‍රියව කරපු තරුණ අයගේ අම්මලා තාත්තලා අදටත් බලාගෙන ඇති තමන්ගේ දරුවත් ජීවිතුන් අතර ඉන්නවද නැද්ද කියලාත් එහෙමවත් නොදන්න පිරිසක් ඇති. කොහොම හෝ මොහොතක කාගෙම පරිගන්න නෙමෙයි. අඩුම ගානේ ඔවුන්ට මරණ සහතිකයක් කර නිකුත් කිරීම සිද්ධ වෙයි කියලා ඔබට විශ්වාසයක් තිබෙනවා. මේ යන විදියට මං හිතන්නේ අපිට ඊටාම අපහසුයි. සිතන්න මේවා ගැන නිවැරදි කතාබහක් නිවැරදි කතිකාවක් මේ සමාජයේ ඇති වෙයි කියලා. දැන් මේ මොහොතේ අපි කතා කරන්නේ මේ බටලන්ද මං හිතන්නේ මෙතනම අපිට මතුවෙච්ච ආකාරයට බටලන්ද මේ යුරෝපීය සහ මේ මං හිතන්නේ දැන් කීපෙනෙම කියනවා ඔවුන් විසින් මේක මතු කරපු නිසා අද ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා කතා බහක් කරන්න. ඒ කියන්නේ අර අඳුරු කාමරයක මම හිතන්නේ මේ කතා බහේදීම කියවුණා ඔබතුමාලා වීඩියෝ කරපුවේ සභානායකතුමා කියනවා මේ අඳුරු කාමරයේ මුල්ලක තිබුණ දෙයක් අපි සභාගත කරයි කියලා. එතකොට මේ අඳුරු කාමරයේ මුල්ලේ තියෙන බටලන්දු විතරක් නෙමෙයි. බටලන්ද කියන්නේ මේ සමස්ත ඉතිහාස සිදුවීම් දාලාවේ පුංචිම කෑල්ලක් විතරයි. මේක පටන් ගන්න ඕනේ 80 දශකයේ. 78න් මේක පටන් ගන්න ඕනේ. එතනින් පටන් අරගෙන ලිහිය යුතු ඉතිහාස කතාවක් තියෙනවා. ඒ ඉතිහාස කතාවේ ලිහිීමේ සමාජයට ඇත්ත කීමේ යුක්තිසහගත සදාචාරාත්මක අයිතිය තියෙන මේ වර්තමාන ආණ්ඩුවට. ඒ සදාචාරාත්මක අයිතිය මං හිතන්නේ මේ ආණ්ඩුවට බැහැර වෙන්න පුළුවන් කියලා. විශ්වාසයක් තිබෙනවාද? ඔබ සමීපව සුරු කරපු අය ඇති අදහස් වමාරු කරගත්ත මේ ආණ්ඩුව ඇති ඔබට විශ්වාසයක් තිබෙනවාද මේ තත්ත්වයකට යයි? අපිට එහෙම යන බවක් නම් පේන්නේ නැහැ. මේ දැන් අල්ලන් ඉන්නේ පුංචි කෑල්ලකින්. මේ පුංචි කෑල්ල අල්ලන් ගැනීම ඇතුළත් වෙන්නේ මේ ආණ්ඩුවට. ආණ්ඩුවෙන් වැඩ කරපු ආණ්ඩුවෙන් අදටත් බලාපොරොත්තු තියන් ඉන්න ඒ ඉතිහාසයට ගැට ගැහිච්ච මිනිස්සු ටිකක් ඉන්නවා. මේ මිනිස්සු කලකිරෙන එක විතරයි. බටලන්දේ මේ දැන් චූදිත ගැන කතා කරන මේ දේශපාලන ව්‍යාපාරයේ බටලන්දේ චූදිතත් එක දේශපාලනය කරානේ. එක වේදිකාවේ හිටගත්තානේ. දැන් අඳුරු මුල්ලෙන් වාර්තා ගෙනල්ලා දැන් අර අඳුරු මුල්ලක ජනාධිපති ලේකම් කාර්යාලයක තිබ්බ වාර්තා ගෙනල්ලා මොකද්ද කරන්න පුළුවන් යුක්තිය 2015 එක දේශපාලන වේදිකාවේ දේශපාලනය කරා එකට hina වෙලා එතකොට මතක් වුනේ නැද්ද 60000ක් ජීවිත පූජා කරපු මිනිස්සුන්ගේ නේ මම දන්නේ රෝහණ විජේවීරේ කතාවක් මම ඇහුවා ඔහු තැනක කියනවා විප්ලවවාදීන්ගේ ලේ උරා බීමේ වරදට උඹලත් එක්ක අපිට අයිය හොඳයි යන්නේ නැහැ කියලා ඒ කියන්නේ දේශපාලන පක්ෂයකට විප්ලවවාදීන්ගේ ලේවුරා බීමේ වරදට උඹලත් එක්ක අපිට ඇයි හොඳ අයියක් නැහැ. එහෙම භාවිතාවක් තිබ්බ දේශපාලන ව්‍යාපාරික නායකයෝ දැන් මේ බටලන්දිම චූදිතව වෙච්ච දේශපාලකෙකුත් එක්ක දේශපාලන වේදිකාවේ hina වෙලා දේශපාලනය කරලා. ඒතර මේකෙන් අපිට යුක්තියක් ගැන අපිට සාධාරණව හිතන්න පුළුවන් ද යුක්තියක් හිතුවේ කියලා. මේ ආණ්ඩුව වටන තැනට වැඩ හැදෙන්නෙත් නොවෙන්නෙත් මේ ආණ්ඩුව ඇතුලේ. දැන් මේ බටලන්ද වාර්තාව පැහැදිලිවම අපි දන්නවා මේ බටලන්ද කියන කතාව මේක මේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණට බර තියෙන ආණ්ඩුව විසින් තමන්ගේ ඉතිහාසයේ 60000ක් ජීවිත පූජා කරපු මිනිස්සුන් ගැන අනුකම්පාවෙන් ඒ දුක් විඳපු මිනිස්සු ගැන හිතලා ගෙන අපේ කන් නෙවෙයි මේ මොහොතේ නිශ්චිත මොහොතේ මේක ඇමරිකාවේ මේ එංගලන්තයේ තිබ්බ වැඩසටහනකදී අල් ජසීරාවෙන් කරපු මේ පත්තු කිරීමකින් මේක පත්තු වුණා. නෑ ඔබට ඔබගේ රෝහණ විජේවීර මහතා ඔබගේ පියා කියන කාරණෙන් ඔබට ගිහිල්ලා මේ දේශපාලන වපසිරතුල කතා කරවොත් ඔහුගේ වියෝවෙන් අනතුරුව ඔබගේ සහ ඔබගේ සමීපතීන් සමග ඒ පක්ෂය ගනුදෙනු කරන විදිය හැටියට ඔබට යම් කිසි තීරණයකට එන්න පුළුවන් දැන් මට අපේ ඉන්ද්‍රානන්ද මහත්තයාත් එක්ක මම ගනුදෙනු කරන විදිහට මට හිතා ගන්න පුළුවන් ඉන්ද්‍රානන්ද මහත්තයා මේක කරයිද නැද්ද කියලා. ඒතර ඔබට ඒ වගේ කියවීමක් ඇතිනේ වර්තමාන ආණ්ඩුව ගැන ඉතිහාසයේ ඔබ මුහුණ දුන්න අත්දැකීම් ඔබලාට සලකපු විදිය හරි ඔබලත් එක්ක ගනුදෙනු කරපු විදිය හරි ඒ සියල්ලත් එක්ක ගලාගෙන ආවට පස්සේ ඔබට යම් කිසි තැනක උත්තරයක් එනවා. ඒක කෙරෙන්නේ නැහැ කියලා හිතන්නේ කරන්න කියලා කියන්නේ. දැන් මේක කෙරෙන්නේ නැහැ කියලා කෙරෙන්නේ නැති පැත්තට යන හින්දානේ අපි මේ බල කරන්නේ මේක කරන්න මේ පුංචි තැනකට කොටු වෙන්න එපයි කියලා. මේක කරන්න කියන්නේ නැත්නම් මේ බලපෑම කරන්නෙම දැන් මම මේ සමස්ත කතාවම 100% විශ්වාස නම් කියන්න ඕනේ නැහැ කියන දහස ඔබ කියන්නේ. මම කියන්නේ ඒක තමයි මම කියන්නේ මේ ඒක නැති නිසා මේක නැවත වරක් මේ ආණ්ඩුවට පාරවලල්ලක් වෙනවා. එතකොට දැන් මේක ජනතා ජනමතය හැදින හැටි බලන්නකෝ. දැන් තමන්ගේ ඉතිහාසයට තමන්ගේ නායකයාව ඝාතනය කරපු තමන්ගේ නායකයාව සහ තමන්ගේ නායක මණ්ඩලය සහ තමන්ගේ පක්ෂය සුන්නද්දූලි කරපු ඒ ඉතිහාසය හොයන්න උත්සාහයක් දරන්නේ නැති දේශපාලන ව්‍යාපාරයක් මේක මම අද කිව්ව කලියද අනිත් මේ රටේ කිසිම ප්‍රශ්නයකට සාධාරණයක් කරයිද කියන ප්‍රශ්නේ සමාජයෙන් මතු කරන්න පුළුවන් තව මාස දෙක තුනකින් මේක මේ බටලන්ද ඉවර වෙලා ඊළඟට එන මාසෙ ඇතුළත ඊළඟට පාස්කු පහරේ වින්දිතයට කතා කරලා ඇහුවොත් තමුන්ගේ නායකයාට තමුන්ගේ ඉතිහාසයට සාධාරණයක් කරන්න බැරි දේශපාලන ව්‍යාපාරයක් අපිට සාධාරණයක් කරයිද කියලා ඇහුවොත් බඳුන් කර සිද්ධිය
ඔක්කොම එකතුව